හලෝ යාළුවනේ අද ඔයාලා එකතු වෙලා ඉන්නේ තවත් බ්ලොග් එකක් සමගින්. Niggas in my grill tryna phase me. හලෝ යාළුවනේ අපි ආවා කන්දක් නගින්න. බලමු තව තියෙන උඩට යන්න. ගිහින් බලමු අපි ආවේ අර පැත්තේ ඉඳලා. හායි ඉන්නවා. යන්න බැරුව ඉන්නේ අපි උඩට ගිහින් බලමු. යාළුවනේ තව තියෙන උඩට යන්න. නාගලනේ උඩට ගිහින් තමයි බලන්නේ. 5 minutes later. යාළුවනේ පොඩි අවුලක් කරලා තියෙනවා. යන පාරට ගහක් කඩගෙන වැටලා තියෙනවා. යන්න වෙන්නේ මේ පැත්තේ. මේ පැත්තම ගහ කඩගෙන වැටලා තියෙනවා. අපි බලමු. මේ මෙතන ගහක් කඩගෙන අපි යන්නේ මෙතන. අපි යක් කොහමද කියලා. අන්තිම වීඩියෝ බලන්න. මාර සීන් එක වෙලා තියෙනවා. ඉනේ ඒකට ගහ කඩගෙන ඉන්නේ පඩිකලට. යාළුවනේ මේ ගහ පාස් කරගෙන ආවා. දැන් අපි ආපහු යනවා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි ඉතින් අපි යාළුවනේ දැන් උඩට යනවා. ආව මගේ ඉන්නේ. අපි ගිහින් බලමු. හරි යාළුවනේ. අද අපි නගින්න යන්නේ නාගල කියලා කන්දක්. අපි ගිහින් බලමුකෝ. පඩි කීයක් තියෙනවද පඩි? දන්නේ නැහැ බලන්න ගණන් කරලා. කොහොම හරි තව දුරයි. ඔව්. යාළුවනේ මෙතන තියෙන තනි කෙලින් පාර හරිද? හා. තනි කෙලින් තියෙන්නේ. පිට තව යන්න වෙනවා. ගොඩක් දුරක් යන්න දෙන්න අපි ගිහින් බලමු. 5 minutes later. යාළුවනේ අපි ආවා විහාරය ගාවට. ඉතින් විහාරය ඇතුළට ගිහින් බලමු. දැන් අපි යන්නේ විහාරය ගාවට අපි ගිහින් බලමු. මම අද මට account එකට මට ලස්සන තියෙන ගිහින් බලමු. ඇත්තම කිව්වොත් යාළුවනේ මම විහාරය ඇතුළේ වීඩියෝ කරන්න ගියේ නැහැ. 5 minutes later. ඉතින් යාළුවනේ අපි ඒක බලලා දැන් යන්නේ ඊළඟ තැනට. හරි යාළුවනේ දැන් අපි යන්නේ අර පැත්තට. අපි මේ පැත්ත බැලුවා. දැන් අපි යන්නේ අර පැත්තට. අපි ගිහින් බලමු. යාළුවනේ තව යන්න තියෙන උඩට දැන් යන්න බෑ වගේ ඉන්නේ. අයියෝ. කොහොමද අපි කොහමද ගිහින් බලමු. ඉතින් යාළුවනේ අපි කොහොමද හරි ආවා උඩට. අතෝනේ බාඩ නිගුලින්ද ඒක එකතැනද එකතැන ඉතින් අයියා එකතැනද ඕ අයියා මාස් බලමු හැබැයි හරි යාළුවනේ අපි දැන් පල්ලෙහාට බහින්න. 5 minutes later. යාළුවනේ ගහ කඩාගෙන වැටිච්ච තැන ඉන්නේ. අම්මන්නම් මේ වෙපෙනින් එන්න බෑ.
1 hour later. යාළුවනේ අපි ආව පල්ලෙහාට කොහමයි? හරි යාළුවනේ අපි ඒක බලලා අපි ආව පන්සලක් බලන්න. මේක කොණ්ඩදෙනිය පන්සල. අපි ඇතුළට ගිහින් බලමු. මේ මුගේ කපනවා. යාළුවනේ අපි අපායකටත් ආව මට නේ. මට මේ කවුද මේ මඩ කැපල යාළුවනේ පේනද මේ කටුගහ මේ මම තනියෙන් ළඟට ගිහින් පේනන්න. මට තිරි යාළුවනේ එල්ලලා දිනවා. හලෝ යාළුවනේ. මොකක්ද තියෙන්නේ? කො මට මේ දෙල්ල කපනවා. මේ කපනවලු. කීයෙන් කපනවා? නෑ නාකි වාසයයි ඔන්න සත්තු මරණයි ගල්ලගන්න ඉන්නේ. මේ සත්තු මරණයි වල්ලගන්න ඉන්නේ. මේ හොඳ මේ කියනවා මේ නායා මේ කීයෙන් කපනවා මේක මේ මෙතෙන්ට එද්දි ඉතරලු මේ ලොකු එක මේ නයින් මේ එකේ මේ මූ ඇතුළට දාගෙන හපන්නේ යකෝ බලන දැන කිඹුල්ල විතරයි ඉන්නේ. මොකෙන්ද මේ යන්නේ? බිම. කිඹුල්ල. මේ නර්ස් නෝනා. ඒ අත හෙල්ලුණා. මේක අරගෙන ඉන්න කියන්නේ ඊළඟ එකට නට. ඔව්. යා. ගාඩි මෙහෙම කට්ටිය ඉන්නේ නේ කාලේ. ડોක්ටර්ලා. ඕක අරගෙන එන්න කියන්නේ. ඒක නෑ හිටියෙත් නෑ මේ අර විදිහට මේ කපන කියක් තිබෙන්නේ නෑ. හරි යාළුවනේ. අපාය බල්ලා ආවා දැන් උඩට. අම්මා තමයි. මඳුරනේ බල්ලු. හරි. ඕ මන්දිරා. ඔව්.
දැන් බල්ලා ආවේ ඔයාලට උදාහරණයක් දෙන්න. යන්න දැන් දැක්කනේ යකා දැක්කා වගේ ඌ වැටි වැටි දුවනවා. වතුරට බහින්න ඉඩ කරන උණ පැට දාන වතුර බොන්නේ. ඕම ඉන්න පොලිම ඉන්න. මේ ඔළුව දාන්න එක යකානේ. මේ ඉන්නේ වඳුර. හරි යාළුවනේ අපි දැන් බලන්න යන්නේ ජාතක කතා තුනක්. හරි ඉතින් මේ ජාතක කතාව දන්න අය පහලින් කමෙන්ට් කරන් යමු. ඒක ලස්සන චූටි බඩ. දැන් මෙහෙමනේ අදිත්‍යාරි අදිත් ඊළඟ එක බලමු ගා මේකත් අහගෙන ආවටම කියන්නේ මේ අපායට ගිය ගමන් අර පෑන් එක වැඩ කීයද වැඩ කරුවානේ එතනට සිද්ධිය තියෙන්නේ හොඳටම කෑ ගැහුවනේ බය වෙලා ඔව් කෑ ගහනවා නම් දෙලින්ම දන් දෙන එකයි තියෙන ළමයි හරි යාළුවනේ මේ ඉන්න සතාගේ නම දන්නවනම් ඔයාලා පහලින් කමෙන්ට් කරන් යන්න. කාටේ ලොක් දාලා රෑ වෙද්දි ගෙදර එයි ඈ යාළුවනේ අපි යනවා තවත් තැනකට ගිහින් බලමු. දැන් මෙහෙම කැලේ ඒ දවස්වල කොහොමද තියෙන්නේ නැද්ද? හා දේවදත්ත බුදුහාමුදුරන්ට ගල් පෙරන නේද? බලන්න බුදුහාමුදුරන්ට ඒ උඩින් නැගින්න බෑ නේද? වැවක් තියෙන වැවක්. තලාව දිහා ගණේ කරුවනේ තියෙන්නේ. ඒ ඌව නෙමෙයි මල්පතක් එනයි මෙතන මොකක්ද මේ වනේ වල ගල් කලාවල තලාව ගලි සුදු යාළුවනේ අපි ආවා ගල් හොරරුව බලන්න. මේ මෙතන තියෙන්නේ අපි ගිහින් බලමු. යා. ඒ අරේ අපි ගියේ කොහෙද මහියංගනේ මේ තොරබොර වැව වතුර පාන් දිනවා නේ අර පොඩි කැතිද මේක එන්නේ නැතුව තින් දැන් තොරබොර වැව වගේම 5 minutes later. හරි ඉතින් යාළුවනේ අපි ඒ පන්සල බලලා අපි ආවා ඩෑම් එකට. යාළුවනේ අපි ආවා ඩෑම් එකට. හරි ඉතින් යාළුවනේ මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.